Good morning හැමෝටම අදත් ඔන්න අපි අරන් ආවා යථාර්ථයේ රිද්මය දිනපතා මෙනෙහි කිරීමේ පණිවිඩයත් එක්ක ලෝකයේ අංක 1 දනාංශගේ මනුෂ්‍ය පාස ක්‍රිස් විසින් ලියන අද ඇවිල්ලා 30 වෙනි බ්‍රහස්පතින්දා ජූලි මාසයේ මාතෘකාව දීලා තියෙන්නේ උන්වහන්සේගේ මහෝත්තම දයාවේ යථාර්ථය. ඉතින් අද මාත් එක්ක මේ පණිවිඩ බෙදා ගන්න ඇවිල්ලා ඉනවා පාස්ටර් සශිකලා. පාස්ටර් සශිකලා good morning. Good morning, Pastor. ආශාසිකලා බලන්නකෝ අද පණිවිඩය අපිත් එක්ක බෙදා ගන්න. අද දනාංශගේ මනුෂ්‍යයා පාස්ටර් ක්‍රිස් අපිට දෙන ප්‍රධාන බයිබල් පාඨය තමයි ගීතාවලිය 145 9 වෙනි පදය. ඒකේ කියනවා ස්වාමින් වහන්සේ සියල්ලන්ට යහපත්ය. උන්වහන්සේගේ දයාබරකම් උන්වහන්සේගේ සියලු කර්මාන්ත කෙරෙහිය. හලෙලූයා. පාස්ටර් ක්‍රිස් අපිට කියනවා ඔබ බලාපොරොත්තු වනවාටත් වඩා ඔබට යහපත්කම් කිරීමට දෙවියන් වහන්සේ සූදානමින් සිටින බව ඔබ දන්නවාද? ඕනෑම වාතාවරණයක ඔබට උපකාර කිරීමට උන්වහන්සේ වඩාත් සූදානම්ව සිටින අතර ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් බහුල ලෙස සැපයීමට උන්වහන්සේ උනන්දුවෙන් සිටී. ඔබේ අවශ්‍යතාවලින් ඔබට උවමනා දේ ලබා දීම උන්වහන්සේගේ ප්‍රීතියයි. හලෙලූයා. මට මේ වෙලාවේ මතක් වෙනවා පාස් අපිට උගන්වපු දෙයක්. ඒ තමයි දෙවියන් වහන්සේ ආදම්ව මැව්වේ 6 වෙනි දවසේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ආදම්ට අවශ්‍ය කරන ඔක්කොම ඒ දන්නු වෙන මවල ඉවරලා තමයි ආදම්ව මැව්වේ. එතකොට ආදම්ගේ පළවෙනි දවසේම ආදම් සඵලත්වය තමයි දැක්කේ. එහෙනම් ඒ ආදම්ට ඒ වගේ නම් දෙවියන් වහන්සේ සැලකුවේ අපි අලුත් ජීවි. අපි අලුත් රාජධානිය දවසේ රාජධානියේ දරු උරුමකාරු. හලෙලූයා. එතෙන් සමහරුන් පවසන්නේ දෙවියන් වහන්සේ ඔබට අවශ්‍ය දේ දෙන නමුත් ඔබ ආශා කරන දේ දෙන්නේ නැත කියාය. එය සත්‍ය නොවේ. ගැටලුව වන්නේ බොහෝ අය ඉල්ලන්නේ කෙසේදයි නොදන්නා අතර පසුව ඔවුන්ට එය ලබාගන්නේ කෙසේදයි කියාද නොදැනුවත්ව සිටීමයි. නමුත් ඉල්ලන්නේ කෙසේද සහ ලබාගන්නේ කෙසේද යන දෙකම බයිබලයේ අපට උගන්වයි. යොහන් 16:24 වෙනි පරිච්ඡේදයේ ජේසුස් ස්වාමින් වහන්සේ පැවසුවේ නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ඉල්ලන්න. එවිට නුඹලාට ලැබෙන්නේ යනුවෙනි. හලෙලූයා. මෙය පුහුණු වෙන්න. එවිට ඔබ පිරි ඉතිරි යන අධික බහුලත්වයකින් යුක්තව ජීවත් වනු ඇත. එය මාගේ ජීවිතයේ අත්දැකීමකි. මට උවමනා කරන ඕනෑම දෙයක් මට ලැබෙන අතර මට ඇති අභියෝගය වන්නේ කිසිම දෙයකට ඕනෑමට වඩා ආශා නොකිරීමයි. මන්ද මට යමක් උවමනා නම් මට එය ලැබේ. තවද එය සුළු වශයෙන් නොව බහුලත්වයෙන් පැමිණෙන බව ඔබට සහතික විය හැක. සමහර අවස්ථාවල එවැනි දේවල් මා කෙරෙහි පැමිණි විට මම ස්වාමීනි මේ ඕනෑවටත් වැඩි මම මෙතරම් දෙයක් අදහස් කළේ නෑ යනුවෙන් පවසෙමි. නමුත් උන්වහන්සේගේ මහෝත්තම දයාවේ යථාර්ථය එයයි. හලෙලූයා. මහෝත්තම දයාව යනු කුමක්ද? එය දෙවියන් වහන්සේගේ පරිත්‍යාගශීලී ගුණයයි. එය ඔබට යහපත් වීමට ඔබට ආශිර්වාද කිරීමට සෑම විටම කැමැත්තෙන් සිටීමට සහ ඔබේ හදවතේ ආශාවන් ලබා දීමට සෑම විටම කැමැත්තෙන් සිටීමට උන්වහන්සේ තුල ඇති ආකල්පයයි. එය ඔබට යහපත කිරීමට ඔබට උපකාර කිරීමට ඔබව ඔසවා තැබීමට උන්වහන්සේගේ නිරන්තර සූදානමයි. ඔබ කිසි විටකත් ඒ උදෙසා යම් සුදුසුකමක් සපුරා ලිය යුතු නැත. මේ ඔබගේ ජීවිතයේ ඇති ශුද්ධාත්මයන් වහන්සේගේ ආශිර්වාදයන්ගෙන් එකකි. උන්වහන්සේ කරන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ උන්වහන්සේ ඔබට ප්‍රේම කරන නිසාය. මම ඔබ සමග බෙදා ගන්නා දෙය ශුද්ධ ලියවිලිවලම දෙයක් පමණක් නොවේ. එය ප්‍රායෝගික දෙයකි. එය ක්‍රියාවෙහි යොදවන්න. ඔබ කෙරෙහි දෙවියන් වහන්සේගේ මහෝත්තම දයාව පිළිබඳව සචේනිකත්වය තුළ ජීවත් වන්න. ඔබ කිසි විටකත් කිසිවක් උදෙසා පොර බැදිය යුතු නැත. ඔබටම නැති බව ඔබට වැටහුණු නැත. ඔබ වෙනුවෙන් හදිසියෙම දේවල් සිදු වීමට පටන් ගනී. දේව දූතයන් ඔබේ ආශාවන්ට සිතුවිල්ලක වේගයටත් වඩා වේගෙන් ප්‍රතිචාර දක්වනු ඇත. ඒ තරමට දෙවියන් වහන්සේ ත්‍යාගශීලී වේ. උන්වහන්සේ දයාබර ප්‍රේමණීය සහ කරුණාවන්තය. ඔබ කෙරෙහි උන්වහන්සේගේ යහපත්කම කිසිදා වෙනස් නොවේ. හලෙලූයා. හලෙලූයා. දවනාසර ප්‍රශංසා වේවා. ගොඩක් වෙලාවට කිතුනොන්ට වෙලා තියෙන පාසශිකලා ඒගොල්ලෝ දන්නේ නැහැ දෙවියන් වහන්සේ කවුද කියලා. අපිට දෙවියන් වහන්සේගේ ගනුදෙනු කරන්න පුළුවන් වෙන්නේ හැමතිස්සෙම
අපි දෙවියන් වහන්සේව දන්න ප්‍රමාණයට විතරයි. දෙවියන් වහන්සේ ගැන පෞද්ගලිකව අපිට තියෙන එළිදරව්වේ ප්‍රමාණයට විතරයි අපිට දෙවියන් වහන්සේ ගනුදෙනු කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ අපි උන්වහන්සේව දැනගෙන ඉන්න කෙනා විදිහට තමයි දෙවියන් වහන්සේ හැමෝම. ඒ නිසා තමයි උන්වහන්සේ වචනය දීලා. ඒ නිසා තමයි වචනය තුල වර්ධනය වෙලා, වචනය තුල වර්ධනය වෙලා කියලා දෙවියන් වහන්සේ කියලා තියෙනවා. ඒතර අපි වචනය තුල වර්ධනය වුණාම තමයි අපිට දැනගන්න පුළුවන් දෙවියන් වහන්සේ මේ වගේ දයාවක්, මේ වගේ දයාවන්ත පියෙක් කියන එක දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි මම මේ ළඟදිත් කිව්වා මම අපායට ගියොත් මම දෙවියන් වහන්සේට වඩා හොඳයි කියලා. ඒක දැනන්සේගේ මනුෂ්‍යයා කියපු කතාවක්. කොච්චර ඇත්තද? හලෙලූයා. දෙවියන් වහන්සේ ප්‍රේමණීය දයාවෙන් පිරුණු තාත්තා කෙනෙක්. හලෙලූයා. ඉතින් කිසිම දවසක මං හිතන්නේ අද මම මේ කියන්නේ දැනන්සේ මගේ ආත්මයට දානවා. හොඳට මතක තියාගන්න ඔබ මෙතන ඉන්න පුළුවන්. බලාපොරොත්තුෙන් ඉන්න යම් දෙයක් ඔගොල්ලෝ හිතනවා ඔගොල්ලෝ සුදුසු නෑ කියලා ඒ දෙයට. ඒ දෙයට සුදුසු නෑ කියලා. සුදුසුකම ජේසුස් වහන්සේ අරන් දුන්නා. අපි සුදුසු නැතුව හිටියා. හැබැයි සුදුසුකම ස්වාමීන් වහන්සේ අපිට දුන්නා. ඒ නිසා දැන් ඔයගොල්ලන්ගේ සුදුසුකම ඔයගොල්ලෝ නෙවෙයි. ඔයගොල්ලන්ගේ සුදුසුකම ඇවිල්ලා සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ පුත්‍රයා අපේ රජුන්ගේ රජ නාසරති ජේසුස් වහන්සේ. උන්වහන්සේ තමයි ඔයගොල්ලන්ගේ සුදුසුකම. ඒ නිසා ඔයා බලාපොරොත්තුෙන් ඉන්න දේ ඔයාට අනිවාර්යෙන් නිදහස් වෙනවා නාසරති ජේසුස් වහන්සේගේ නාමයෙන්. මේ යාඥාවට පිළිතුරු ඔයාට ලැබුණා නම් ඔයාට පුළුවන් අපිට මැසේජ් එක දාන්න යටින් කමෙන්ට් කරන්න. මම දන්නවා ඔයාට හාස්කම ලැබුණා. හලෙලූයා. වැඩිදුර අධ්‍යයනයේ තියෙනවා ගීතාවලිය 23:6, සුදු ලූක් 12:32, යාකෝබ් 1:17, ඒ වගේම ගීතාවලිය 68:19. අපි යාඥාව කියමු. දයාබර පියාණනි. දයාබර පියාණනි, ඔබ මා කෙරෙහි දැක් වූ යහපත්කම සහ ඔබ මා කෙරෙහි දැක් වූ යහපත්කම සහ මහෝත්තම දයාව ගැන මහෝත්තම දයාව ගැන මම ඔබට ස්තුති කරමි. මම ඔබට ස්තුති කරමි. මම ඔබේ ආශිර්වාදයේ සැපීම වර්ධනය සහ මම ඔබේ ආශිර්වාදයේ සැපීම වර්ධනය සහ අධි බහුලත්වය පිළිබඳ අධි බහුලත්වය පිළිබඳ සචේතනිකත්වයෙන් හැසිරෙමි. සචේතනිකත්වයෙන් හැසිරෙමි. මම උතුරා යන ජීවිතයක් ගත කරන අතර මම උතුරා යන ජීවිතයක් ගත කරන අතර මගේ ජීවිතය ඔබගේ කරුණාව සහ මගේ ජීවිතය ඔබගේ කරුණාව සහ ත්‍යාගශීලීභාවය පිළිබඳ සාක්ෂියකි. ත්‍යාගශීලී භාවය පිළිබඳ සාක්ෂියකි. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. ඉතින් අද දවසේ මම යාඥා කරන්නේ ඔයගලන්ට උන්වහන්සේගේ මහෝත්තම දයාව ගැන. ඔයගලන්ගේ ආත්මය තුළ එළිදරව්වක් ඇවිල්ලා උන්වහන්සේගේ දයාවෙන් ඔයගලන්ට ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් වෙන පින්. ජේසුස් වහන්සේගේ නාමයෙන්. අද දවසේ ඔයගොල්ලෝ සුරක්ෂිතයි. ජේසුස් වහන්සේගේ නාමයෙන්. අපි හෙටත් හම්බෙමු. යථාර්ථ රිද්මය දිනපතා මෙනෙහි කිරීමේ පණිවිඩයත් එක්ක. මං කිව්වා වගේ හැමතිස්සෙම ලෝකේ අංක 1 මෙනෙහි කිරීමේ පොත දෙවරන්සේගේ මනුෂ්‍ය පාස්ටර් ක්‍රිස් විසින්ගේ. එහෙනම් God bless you.